යෝනිසමනස්කාරයෙන් එන්නේ ඒක. ඒක වෙද්දී ස්වාමීන් වහන්සේ අනිවාර්යෙන් අපේ හිත සතියට යනවා. එතකොට අර අපි දැන් තුොත් අකුසලයන් ප්‍රහාණය කිරීම නම් බලාපොරොත්තු එහෙමමයි. නැතු දැන් අපේ හිත දැන් මේ ඉදිරියට යනවා යන බව දැනගන්න එක නෙමෙයි. අපි යන බව දැනගන්නවා කියන්නේ දැන් එතන ඒක අවධානය. ફોකස් කියන එක. අපි ඉදිරියට යනකම් තව බාධා ටිකක් තියෙනවා. බාහිර සංකේතයන්. ඒ පැතිරෙන දැස්ම මාතුරුනි ශරීරය ආනන්ද සාමිනාසී වේදනාවක් දැනෙනවා ගන්නාවක් ගන්න පවතින විදිය ගන්න ඒක නැති වෙන යන ස්වභාවයක් ගන්න හැබැයි ඒකට ප්‍රතික්‍රියාවක් කරන්නේ නැහැ කෙලිස්සෙන් දෙන්නේ මෙන්න මෙහෙම සංකේතය අපාපි සම්පජාන සම්මවිනේලු එතකොට ඒ කියන්නේ පූර්වංගම වෙනවා. ඒ කියන්නේ නැත්තම් සතිය නැහැ. හරිද? ඒ කියන්නේ ඇලීම් ගැටීම් පහ වෙනා ආකාරයට කෙලස් තනු විරිනුක මනව සිහිය පවත්තා. ඒතර යද්දී අනුභව දැනගන්නව නැත්නම් ඇලීම් ගැටීම් නැති වෙන්නේ. ඒ ඇලීම් ගැටීම් දෙකම උපදින්නේ මෝහය ප්‍රත්‍යයෙන්. එහෙනම් මෝහය ඇප්ලයි වුණොත් තමයි එතන සතිය උපදින්නේ. මෝහය දකින්න නැති තාක්කල් ඇලීම් ගැටීම් තුන කොහොමද ඉන්නේ? එක්ක ගැටීමෙන් නිදහස් වෙන්න ඇලීමට යනවා. එක්ක ඇලීමෙන් නිදහස් වෙන්න ගැටීමට යනවා. මේ දෙකම නැතත් මෝහය තුල ඉන්නවා. ඒතර ලෝභ දේශ මොහ තුනම ඇඩ්‍රස් වෙනවා අන්න සතිය තියෙනවා. හැබැයි ඒ තුන ඇඩ්‍රස් වෙන්නේ නැත්නම් ඒ තුන මතුවෙන්නේ නැත්නම් එතන සතිය නැහැ. ඒතර දැන් අර වේදනාව ඇතිවීම වේදනාව පැවතීම නැතිවීම කියන එක සම්බන්ධයෙන් අපි ගන්න ඕනේ. අර කායික වේදනාව නැතිවෙන්නේ නෙමෙයි. එතන ඒ කායික වේදනාව නිසා මට උපදිච්ච දුක් වේදනාව. දැන් මధుරයක් දැන් අපි ගොඩක් පාරක දෙන සැප වේදනාවක් කියනවා. අන්න හරි. ඒකෝට දැන් මට මధుරයක් කෑම නිසා මට ඒක ගැන අප්‍රිය අමනාප ස්වභාවයක් තියෙනවා. අන්න ගැටීම. මధుරයක් කන එක නෙමෙයි කතා කරන්නේ. ඒ නිසා දැන් මේ ආමෙන් මధుරයක් කෑවා මధుරයක් කියලා දැනගන්නවා. වේදනාව කියලා දැනගන්නවා. වේදනාව තියෙනවා කියලා දැනගන්නවා. අන්න දැන් වේදනාව ඉවරුණා කියලා දැනගන්නවා. ඒක නෙමෙයි. ඒක නෙමෙයි. ඒ හරහා අකුසල් සකස් කරගන්න හරි. ඒක තමයි කතා කරන්නේ. ඒකට මම ගැටුනේ ඇයි? එනේ ගැටීම තුනේ ඉතින් ඒක ගැටීම තුනේ කියන්නේ මාතුල තියෙන අප්‍රියමනාප ස්වභාවය. ඒක අප්‍රියමනාප ස්වභාවය මාතුල තියෙනම සමහරවිට මම හිතනවා එහෙම දෙයක් උනේ නැත්තම් හොඳයි කියලා. ඒතර එහෙම දෙයක් උනේ නැත්තම් සපයි කියන සිතුවිල්ල ඇලීම එහෙම වෙච්ච එක නිසා තියෙන ගැටීම ද්වේෂය ගැටීම හරිද? එතකොට මේ ඇලීම මොහොත කරගෙන තමයි ගැටීම ඉපදුනේ. එහෙනම් මේක මధుරව නිසා වෙච්ච දෙයක් නෙමෙයි. ඇලීම් ගැටීම් දෙක මැදුනේ මේ හිතම මුලා කරපු නිසා. එහෙනම් මේක මුලාව. අන්න ඒක මම දකිද්දි සංස මම මුලාව තුලත් නැහැ, ඇලීම තුලත් නැහැ, ගැටීම තුලත් නැහැ, කාය තුලත් නැහැ, වේදනාව තුලත් නැහැ. ඒතර සැප දුක් උපේක්ෂා කියන තුනේම නැහැ. අන්න එතන සතිය තියෙනවා. අන්න එතන තමයි සතිය. අන්න ඒ විදිහට අපිට ඒක හිතන්න පුළුවන් නම් මොකද භාගතුනාස කියන සතිය අපි තුල පවතිනවා එතන කර්ම සකස් වෙන්නේ නැහැ කියන්නේ. එතකොට මේ පරියායම අපිට එහෙමම ගන්න පුළුවන්. මෙතන ගන්න පුළුවන් සංස් දැන් හිතමු. දැන් මම මෙතන ඉඳලා අතෙන්ට යනවලු සක්මන. මම මෙතන ඉඳලා අතෙන්ට යද්දී සානංශ මම හිතනවා එහෙනම් මට එතන යන්නේ එක තමයි දැන් සැපේ අරමුණ. නිමිත්ත. ඒතකොට ඒ තාක් සානංශ මම දැන් බිම තියෙන කකුල මම උස්සන්නේ සැප එයක් උදෙසා. හැබැයි බිම තියෙන එක තියාගෙන ඉන්නත් මට දුකයි ආයි අතෙන්ට යන්නේ අපේක්ෂාව තියෙනවා. එහෙනම් බිම තියෙන කකුල තියාගෙන ඉන්න එක දුකක් නිසා බලාපොරොත්තු වෙනවා සැපයක්. අනේ දැන් උස්සනවා. ඉස්සුවට ඒක ආයි දුකක් ගෙනියන එක සැපක් වෙනවා. ඒ නිසා මම ගෙනියනවා. ඒතර ගෙනියට පස්සේ ඒක සැපක් වෙන්න බෑ. නෑ ඒක දුකක්. ඒ නිසා මම තියනවා. අතෙන්ද යනකම්ම හැම වෙලාවෙම ඇලීම් ගැටීම් එකම තමයි යන්නේ සංසය. හැබැයි මම දන්න දේ තමයි මම මේක සැපයක් කියලා හිතුවොත් එතන ඒ ප්‍රමාණයට දුකක් වෙනවා. එන එක දුකක් නම් අපෝ ගෙනියන එක සැපක් කියලා අපෝ හිත පෙන්නවා ඒක. ඒතර මේ හැම වෙලාවෙම මේ සැපය මාරු කරනවා මෙයා. හැබැයි මේ හැම මොහොතක්ම මේ හැම සැපයක්ම මෙයා මට දුකක් දෙනවා. ඒතර එකම පොයින්ට් එකේ සැපයි දුකයි දෙකක් තියෙන්න බෑනේ. එහෙනම් එතන මුලාවක් තියෙනවා. හරිද? එහෙනම් මෙතන මේ ඇලීමයි ගැටීමයි දෙකම මම දකිනවා රසක්මන තුල. පියවර තුල. නැත්නම් අපි හිතන්නේ ඔසෝනවා, ගෙනියනවා, තපනවා. ඔසෝනවා, ගෙනියනවා, තපනවා. ඒක තමයි. ඒකෙන් සංසි සමාධියක් එනවා. අවධානය තියෙනවා. හැබැයි ඒක අපිට හිතනවා ඒක තමයි සති ප්‍රඥාව නෑ. එතකොට එහෙනම් හැම ඉරියව්වක් තුලම උස්සන එකයි, ගෙනියන එකයි, තියෙන එකයි තුලම ඇලීම ගැටීම මුලාවමයි සකස් වෙන්නේ. එහෙනම් මම ඒක දැක්කොත් සානංශ මම ඇලීම තුලත් නැහැ, ගැටීම තුලත් නැහැ, මුලාව තුලත් නැහැ. අර මේ ඉරියව්ව තුලත් නැහැ. හරිද? මම කොහොමද පිළිట్లా නැහැ. අන්න සතිය. ඒක තමයි සතිය. හැබැයි ඒක ඒ විදිහට විග්‍රහ කරන්නේ. ඒක සංස අතන තමයි කීවර්ඩ් එක තියෙන්නේ. මොකද ප්‍රධාන වචනේ. ආතාපි සම්පජානන කියන කැලෙන් තමයි අරක එළියට එන්නේ.
අවිද්‍යාව දෝමනස ඇලීම් සහ ගැටීම් නැති වෙනවා. ඒතර ඇලීම් ගැටීම් නැති වෙනම් මුලාව ඉන්ට්‍රස්ට් වෙනවා. ඕකම තමයි අපි කතාව. ඩයරෙක්ට් හැම කමටහනකටම අපිට ඒ කට්ටිය අවශ්‍යයි. සාදු සාදු. ආදාපු සම්ප්‍රදානයක් එහෙමයි. ඒකෙන් තමයි සියලුම කමටහන. සාදු සාදු. සාදු සාදු. අපිට වැඩේ තියෙන සතිපට්ඨානෙදී අපි ඒක හැම මතු කරන්නේ නැහැ. අපි සියලුම භාවනාවට කොට තියෙන ඒක මතු කරන්නේ නැතුව තමයි අරක් දෙන්නේ. අපි කියන්නේ ඉඳගෙන ඉන්න බව දැනගන්නවා, කද්දි කන බව දැනගන්නවා. ඔව්. එතෙන් සංස අවසරය සම්බන්ධයෙන් ආරෂ්ඨාංගික මාර්ගයේ සංස සම්මා වායාමයෙන් පස්සේනේ කියන්නේ සකස් වෙනා වූ පාපී අකුසල ටික කුසලයක් බවට පත් කරගත්ත හිත තමයි සම්මා සතියට යන්නේ. ඔව් නැතු නෑ. බැති කියන්නේ ඒක වායාමයෙන් තොරවනේ. නෙමෙයි සංස. ඒක තමයි සමාධිවන්ත වෙන්නේ හරියට කියලා. හරි. ඉස්සරහට මුල් කරගෙනමයි තියෙන්නේ. හරියට හරි. එහෙමමයි. නැත්නම් අපිට කියනවා දැන් ඒ ඔලුව කපද්දි කපනවා කියලා දැනගන්නවා. ඒක සතිය කියන්නේ. හරිද? නෑනේ ඉරියව්ව තුලත් ඉන්නවා, විඥානය තුලත් ඉන්නවා, ඇහැ තුලත් පිටලා තියෙනවා, බයකුත් තියෙනවා. බය නිසා මේක කපන්නේ හරියට පරිස්සමෙන්. ඒතර මේ එතන සම්මත සතියක් නෑ එතන. සිහිය තියෙනවා. අවධානය තියෙනවා. සති සම්පජානේ භාගතුනසි සිහියෙන් සහ නුවණ. සතිය උදකලාව කියන්නේ නෑ හැමදාම. සති සම්පජානේ. ඒක වෙන සම්පජානේ කියන්නේ නුවණ. නුවණ මොකටද? කෙලස් ප්‍රහාණය වෙනවා. එහෙනම් එතන කෙලස් ප්‍රහාණය වෙනවා නම් අවිද්‍යාව ඉන්ට්‍රස් වෙනවා. අවිද්‍යාව ඉන්ට්‍රස් වෙන්නේ නැත්නම් බෑ. එහෙනම් සතිය තුල පරිසම්පන්න සකස් වෙන්නේ නැහැ. ඒ කියන්නේ භාගතුනස කියන්නේ සතිය තුල ඉන්න කෙනා මායයට ට්‍රේස් කරන්න බෑ කියන්නේ. ඒ අපි පිහිටපු තැනක් නැහැ මොකද? එතන පරිසම්පන්න සකස් වීමක් නැහැ. කාටවත් හොයාගන්න බෑ කියනවා. ඒකම සම්පූර්ණම ඒ සංස සම්බේ බුද්ධ දේශනාවේ තියෙන සුන්දරම ධර්ම තන ඔය කෑම. වැඩේ තියෙන්නේ ඔය කෑම අපිට තනියෙන් කතා කරන්න බෑ යෝනිසෝ මනසිකාරය නැතුව. යෝනිසෝ මනසිකාරයමයි සත්‍යත පිළිසන්න. මම ඉදාර මාතර කිව්වේ ඒත් ඒක ඔබ වහන්සේට මම කිව්වේ නින්ගම ආතාවි සම්බන්ධ සත්‍ය කෙනෙක් නැතුව නම් වෙන්න බෑ කියලා. එතකොට අර රහතන් වහන්සේලාගේ තීරී ගාතාවල මට යෝනිසෝ මනසිකාරය ඇතුණා කියන්නේ සති සම්පජන්ණයට ඉපදුණා කියන්නේ. ඇතුණා කියන්නේ. මෙතන ගමුද රහත් වෙනවා. සමාධි ප්‍රඥා දෙක වැඩ කරන ටකට ගාලා කෙලස් වලට. එදා එයායේ ඔක්කොම 100න් කරන අයිස්ක්‍රීම් කනකොට රසයි වගේ කතා කිව්වල් මතකද? එහෙමයි. අයිස්ක්‍රීම් කද්දි රසය තියෙන රසයි. ඒකින්ද අයිස්ක්‍රීම් කන්නේ නැහැ. ඒක නවත්තලා. ඔව් ඒක සතිය නෙමෙයි ඒක ගැටීමනේ. ඇලීමට බයෙන් ගැටීම තුල ඉන්නවා. ගැටීම පිළිගන්න. දැන් අතන බලන්නකෝ දැන් ශ්‍රීමේ කද්දි සංසේ දැන් කද්දි සැපයි. ඒක කන්න නැති තාක්කල් දුකයි. පළවෙනි කට කෑම සැපයි. ඒ සැප දුකක් වෙන නිසාම තමයි මට දෙවෙනි කටට ගන්න ඕනේ. ඒතර මේ හැම වෙලාවෙම ඇලීම් ගැටීම්ම තමයි මෙතන තියෙන්නේ. හරිද? ඒතර ඇලීම් ගැටීම් තොරවලින් කොයි වෙලාවකවත් මේ අයිතින් මේක මට සැපක් කියලා පනවන්න බෑ. හැම වෙලාවෙම මම දෙවෙනි සැරේ හැරි මේක කන්නේ හැරි එක එක පැතුලින් හැරි ගන්න එකම ස්කූප් එක. මේ පැත්තට කරනවා මේ පැත්තට කරනවා. ඉතින් මේ පැත්තේ රහයති කියන්නේ. මේකේ රසය තණ්හා වයින් කරන්න කියලා මේක අයින් කරන එක. රූපේ ප්‍රතික්ෂේප කරලා සතර මහා ධාතු ප්‍රතික්ෂේප කරලා මට සතර මහා ධාතු නිදර්ශන දෙන්න බෑ.